මේ සුවිශාල නිර්මාණය දකුණු ආසියානු වාර්තාවක් තබා අවසන්. ඔබ මේ නරඹමින් සිටින්නේ දකුණු ආසියාවේ වූ දැවැන්තම වෙසක් නිර්මාණය. අඩි 65ක් පමණ වන උසකින් යුතු මේ සුවිශාල නිර්මාණය ඔබ නරඹන්න මහල් 9කින් යුක්තයි. පරිවාර කුඩු 300කට අධිකයි. විවිධ වර්ණ රටා නෙත් පිනවන සිත් පිනවන බැලු බැලුවත ඔබ නරඹමින් සිටින්නේ එවන් සුන්දර වූ ඒ වගේම ප්‍රශංසනීය වූ වෙසක් නිර්මාණයක්. ඉතින් මම තවත් ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන මෙම ස්ථානයට සම්ප්‍රාප්ත වී සිටිනවා නීතිඥ පාල්ට සුබසිංහ මහත්මයා. ඉතින් අපි කැමැති ඔබතුමාත් සමග දුරමළු වෙන්නට මම හිතනවා තාමත් විශේෂ පීඨිකාව තුළ දාන්න හැවුව ඔබට ආරාධනා කරනවා පොඩ්ඩක් කතා බහ කරමු. ඔබට දැන් හැඟීම අපිත් එක්ක කතා කරන්නට ඔබට තාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. අර නෑ කරා නෑ ඔව් අපගේ ගෞරවනීය ආරාධනයක් මේක. ඉතින් පාල්ට සුබසිංහ මහත්මයාණන් ඔබට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ සුවිශාල වෙසක් නිර්මාණය දැක්කාම ඔබතුමන්ගේ හදවතේ නැගෙන සැබෑ සිතුවිලි අපි අහන්න කැමැතියි. බොහොමත් ස්තුතියි පළමු කොටම ආරාධනා කිරීම පිළිබඳව සහ පුංචි මගේ හිතට දැනෙන දේ පුංචි වචනකින් කියන්න කියලා කියපු ආදරණීය අයියට ඇත්තටම මිල්ලතේ වියෝහ දැල්ල යූත් ගෝල්ඩන් යවුන සමාජය මම හිතන්නේ යවුන සමාජය මම හිතන්නේ මේ කරපු දැවැන්ත නිර්මාණය දැක්කහම මම හිතන්නේ මෙතනට ආපු සෑම කෙනෙකුටම මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මෙහෙයින් වහන්සේලා ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තන්ට උගුස්සකින් තමන්ගේ S2 අදහාගත නොහැකි දර්ශනයක් තමයි මම හිතන්නේ මේක මගේ දැසක දැනුණා වගේ මම හිතන්නේ මෙතෙන්ට පැමිණි සියලුම දෙනාට ඒ ආකාරයෙන්ම දැනෙන්නට කියලා හිතනවා. මම හිතන්නේ මේක නිර්මාණය කරපු ප්‍රදීප් එදිරිසිංහ තරුණ නායකයා ඇතුළු මේ යෞවන සමාජයේ සිටින සියලුම තරුණයන්ගේ දෑත් තවත් ශක්තිමත් වෙලා ඉදිරි වර්ෂයේ මීටත් වඩා දකුණු ආසියාවේ ප්‍රමාණයක් නෙමෙයි ලෝකයේ විශාල කෝඩු නිර්මාණය කරන්නට මේ තරුණ කණ්ඩායමට හැකියාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ මගේ හිතට දැනුණ දේ කියන්න කියපු නිසා මම හිතන්නේ මම පළමු කොටම මේ අපේ ප්‍රදීප් එදිරිසිංහ තරුණයා මෙලොවට දායාද කරපු අම්මටයි තාත්තටයි මම හිතන්නේ අපි සියලුම දෙනා අත් දෙක එකතු කරලා සාදුකාරයක් දීලා ඒ අම්මටයි තාත්තටයි ආශිර්වාදය දුන්නා නම් මම හිතන්නේ මගේ හිතට පරිණිවිඩම දැනෙන දේ තමයි ඒක. ඒ අම්මටයි තාත්තටයි চিරාත් කාලයක් ජීවත් වෙන්නට හැකියාව ශක්තිය ලැබේවා. මාත් එක්ක පැමිණි සියලුම දෙනා ඒ වගේම මේ සම්භාවනීය ආරාධිත මුත්තමුත් මේ ස්ථානයේ පැමිණලා සිටින සම්භාවනීය අපේ ගෞතම ස්වාමීන් වහන්සේලා සියලු දෙනාගේම හදවතට දැනෙන දේ එක වෙනකට කියලා හිතමින් නැවතත් ඉදිරි වර්ෂයේ මෙවැනි දැවැන්ත නිර්මාණයක් කරන්නට හැකියාව ශක්තිය අපේ ප්‍රදීප් එදිරිසිංහ තරුණයාටත් මේ තරුණයා වටා හිටපු විශාල තරුණ කොට්ටාසයක් ඉන්නවා. ඒ වගේම මුදල්මය ආධාර කරපු, බෞද්ධිකමය ආධාර කරපු, වචනකින් හරි ආධාර කරපු මම හිතන්නේ මාස 8ක් විතර කාලයක තිස්සේ මම හිතන්නේ මේ කරපු නිර්මාණය මේ නිර්මිතයට පමණක් නෙමෙයි, ශ්‍රී ලංකාවට පමණක් නෙමෙයි, දකුණු ආසියාවට පමණක් නෙමෙයි, ලෝකෙට කරපු නිර්මාණයක්. ඉතින් එවැනි නිර්මාණයක් කරන්නට අපිට වචන එන්නේ නැහැ කොච්චර